සුබ දවසක් ඔබ සියලු දෙනාට. මම ධම්මික සේනාරත්න ඔබගේ මයි කවුන්සලර් YouTube channel එක තුලින්. විශේෂයෙන්ම අඛණ්ඩව අපි කොටස් වලක සම්බන්ධයෙන් වගේම රටේ ආර්ථික සම්බන්ධයෙන් තමයි ගෝලීය ආර්ථික ප්‍රවණතාව වගේම අපි කොටස් වලක සම්බන්ධ ආයෝජනය කිරීමේදී අපි තෝරාගත්තු ශ්‍රේෂ්ඨ කවරෙක්ද නැත්නම් තෝරාගත්තු වන්නා වූ කොටස් මොනවද? ඒ තෝරාගත යුතු වන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය කෙබඳුද යන කරුණ සම්බන්ධයෙන් අපි ආර්ථික විද්‍යානුකූල වගේම කම්පැනි සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක තොරතුරු අපි අඛණ්ඩව පසුගිය වීඩියෝ මාලාව තුළ ඔබට මා ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම මම සඳහන් කළා කොටස් වන්ද පොළ සමස්ත කොටස් නිර්දර්ශකයේ 23000 වගේ මට්ටමට ඉතා ඉක්මනින් ළඟා වන බව අද සතුටින් මතක් කරන්න කැමති ඔබ සියලු දෙනාට අද සමස්ත කොටස් වෙළඳපොළ නිර්දර්ශකයේ ඕල්සා ඉන්ඩෙක්ස් එක 22000 සීමාවෙන් ඔබට අද ප්‍රථම වතාවට ලංකාවේ ඉතිහාසයේ 22000 මට්ටමින් උඩට ගමන් කරනු ලැබුවා. විශේෂ අඛණ්ඩව මම 10500 මට්ටම 20000 මට්ටම සහ 21000 මට්ටම වගේම 23000 මට්ටමක් මම ඔබට ප්‍රකාශ කරා මේ පවතින රටේ ආර්ථික වාතාවරණය සහ හිතකර දේශීය ආර්ථික රටාවක් තුල නැත්නම් හිතකර අපි ගත්තොත් රටේ ආර්ථිකය පවතිනා වූ මේ සාර්වත්‍රික සාධකවල පවතිනා වූ ධනාත්මක ස්වභාවය නිසාමත් මේ සාර්වත්‍රික සාධකයන් වල අඛණ්ඩව වර්ධනයත් නිසාම කොටස් වන්තපොළ වගේම සමස්ත රටේ ආර්ථිකයත් තවදුරටත් ඉදිරියට ගමන් කරයි. විශේෂයෙන්ම රටේ විරැකියාව අඩුවීම, තල ජාතික නිෂ්පාදනය වර්ධනය, ඒ වගේම තමයි අපි ජංගම ගිණුම් ගත්තොත් ඒ අතිරික්තයක් නිර්මාණය වෙලා තිනවා. අපේ ඩොලර් රිසර්ව්ස් 6 බිලියන් above දැනට තියෙනවා. ඒ වගේම තමයි අපේ ස්ථාවර පවතිනා වූ එක්ස්චේන්ජ් රේට් එක නැත්නම් විදේශ විනිමය අනුපාතක යම්සි මට්ටමක ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි රෙමිටන්ස් ආදායම් නැත්නම් ප්‍රේෂණ ආදායම් අඛණ්ඩව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංචාරක කිපීම් අඛණ්ඩව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන ආදායමුත් වැඩි වෙමින් පවතිනවා. අනෙක් අතර ගත්තොත් එහෙම රාජ්‍යයේ පැත්තෙන් ගත්තොත් එහෙම රජයේ ආදායම් මට්ටම් අඛණ්ඩව වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන් රජයේ බදු ආදායම් වැඩි වෙලා තියෙන විශේෂම කස්ටම් එක තුළ ඒ වගේම තමයි ට්‍රිලියන්ස් වලින් බදු ආදායම් වැඩි වෙලා තියෙනවා. කස්ටම් එක ගත්තොත් එමේ වගේම තමයි අපේ නව බදු ප්‍රතිපත්ති මත රජයේ බදු ආදායම් ප්‍රමාණය සැලකිතු මට්ටම ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක රටේ බැංකු පොලි අනුපාතයත් ඉතා අඩු මට්ටමක පවතින වාතාවරණයක අපි මේ ගත කරමින් ඉන්නේ. ඒ වගේම තමයි භාණ්ඩාගාර විපත් පොලි අනුපාතිකයත් ඉතා අඩු මට්ටමක පවතින්නේ. අඛණ්ඩව මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය කුමක්ද වෙන්නේ? මේ සාර්වත්‍රික සාධකයන්ගේ බලපෑම කොහොමද අපි විග්‍රහ කරන කියන කාරණා සම්බන්ධව ඔබ මා නිරන්තරයෙන් දැනුවත් කරා. විශේෂයෙන්ම රටක ආර්ථිකයේ වඩා යහපත් වෙනවද කියන කාරණේ මෙෂර් කරන සාධක කිහිපයක් ආර්ථික විද්‍යානුකූලව ඔබට පැහැදිලි කරන්න මම කැමතියි. ඉතා සරල සිද්ධාන්ත කිහිපයක් තමයි අපි මේ දී සලකා බලන්නේ. විශේෂයෙන් පළවෙනි දේ තමයි රටේ ආර්ථික වර්ධනය. රටේ ආර්ථික වර්ධනය ගත්තොත් මේක අපි කාලතුමිය 7ක් වගේ ගත්තොත් එම අඛණ්ඩව අපේ රටේ ආර්ථික වර්ධනයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම අපි ප්‍රඩික්ට් කරන සාමාන්‍ය ආර්ථික වර්ධනයේ 5% වගේ මට්ටමකට ළඟා වෙයි කියන විශ්වාසය. ඒ වගේ තමයි පළවෙනි සාධක රටේ ආර්ථික වර්ධනය. ඒ වගේ තමයි රටේ උද්දමන අනුපාතිකය. රටේ උද්දමන අනුපාතිකය සැලකිතු මට්ටමක අඩු මට්ටමක පවතින්නේ. 0.5 වගේ මට්ටමක. මධ්‍ය කාලීනව මේ උද්දමන අනුපාතය 4.5 වගේ මට්ටමේ මේන්ටේන් කර ගැනීමයි සෙන්ට්‍රල් බැංකුවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඩොලර් රිසෝර්ස් ප්‍රමාණය නැත්නම් අපේ සංචිත ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක්ද කියන කාරණය. නැත්නම් මන්ත්ලි කොතරම් ප්‍රමාණයක් මාස කීක ආනයන සඳහා ප්‍රමාණවත්ද කියන කාරණය. සාමාන්‍ය ඩොලර් බිලියන 6ට වැඩි ප්‍රමාණයක් දැනටමත් අපිට පවතිනවා. විශේෂයෙන්ම මේ මාස 8 තුලදී මුල් මාස 8 තුලදී වහන ගෙන්වීම සඳහා පමණක් ආසන්න වශයෙන් 1 බිලියන් ඩොලර්ස් අපි වැය කරලා තියෙනවා. ඒ වාතාවරණයක් තුලදී පවා අපේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 6 මට්ටමින් උඩ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම විරකී අනුපාතය සැලකුණු මට්ටමක අඩු මට්ටමක දැනට පවතින්නේ. ක්‍රමානුකූල මේ විරකී අනුපාතය අඩු වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි බැංකු පොලි අනුපාතයට අඩු මට්ටමක පවතින්නේ. මෙන්න මේ සාධක දිහා විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තමයි බැලන්ස් ඔෆ් පේමන්ට් එක මේකත් අපි ක්‍රමානුකූල මේ තියෙන පාරතරය ක්‍රමානුකූලව ආනයන අපේ අතර පාරතරය ක්‍රමානුකූලව අඩු වීම පවතින වාතාවරණයක් අපිට දක්වන්න පුළුවන් සමහර මාසවලදී. මම හිතන්නේ අපේ ආදායම වැඩි වීමක් තුළ ඒ වගේම තමයි අපේ ජංගම ගිණුම ධනාත්මක ස්වභාවික පවතින්නේ ප්ලස් එකක් තියෙන්නේ. මෙන්න මේ කාරණා දිහා බලද්දී අපිට මේ සාර්ව ආර්ථික සාධකයන් වල ධනාත්මක වෙනස් වීම තුළ රටේ ආර්ථිකයේ ප්‍රගමනය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. මම හිතනවා ඉදිරිය වඩා පැහැදිලි. ඉදිරි අවුරුදු දෙක තුන කාලය තුළදී මේ தත්ත්වය ක්‍රමානුකූලව මේ විදිහටම ගමන් කරොත් රටේ ආර්ථිකයේ සුවිශාල පිම්මක් පනීමට සූදානම් කියන කාරණය තමයි අපිට කිව හැක්කේ.
ඉතින් අපි කතා කරමු අද කොටස් හොඳ පෙළේ තත්ත්වය කොහොමද උනේ? ඒක කීයක් දක්වා මේ කොටස් හොඳ පෙළ වර්ධනය වුණාද කියන කාරණේ අපි අද කතා කරමු. ඔව් සමස්ත කොටස් මිල දර්ශක ඒකක අද දිනේ අවසානයේදී සනිටුහන් කරේ ඒකක 22094.89ක අගයක්. එතකොට අපි 22,000 සීමාව පනලා ඒක 94ක් වැනි ප්‍රමාණයක් අද වාර්තා කරා. දිනේ සමස්ත කොටස් නිදර්ශකයේ ඒක 143.1කින් වර්ධනය වුණා. ඒ වගේ තමයි S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස් එක 141කින් වර්ධනය වුණා. දිනේ අවසානයේ සටහන් වුණේ 6189ක් වශයෙන් 141ක් වැඩි වුණා S&P SL ශ්‍රී ලංකා 20 දර්ශකය. සමස්ත පිරුවැටුම බිලියන 9.7ක් ආසන්න වශයෙන් 10 බිලියන් වගේ ආසන්න ප්‍රමාණයක් 9.75 බිලියන් රුපීස් ටර්නෝවරයක් වාර්තා වුණා. සමස්ත ගණදුණු ප්‍රමාණය ට්‍රේඩ්ස් ගණදුණු 44,242ක දැවන්තාවයක් තමයි අද වාර්තා කරේ. විශේෂයෙන්ම මේක සුබදායි තත්ත්වයක්. විශේෂයෙන්ම 21,000 සීමාව පසු කරා. 21,000 සීමාව පසු කළ වැඩි කාලයක් ගියේ නෑ අපිට. 22,000 සීමාව පසු කරන්න ඉතා කෙටි කාලයක් තමයි ගියේ. එතකොට 21,000 සීමාව සයිකොලොජිකල් බැරියර් එකක්. 22 2000 කියන්නේ සයිකොලොජිකල් බැරියර් එකක්. මේ 22,000 සීමාව පැන්නා කියන්නේ. ඉතින් එහාට තියෙන්නේ මම කලින් සඳහන් කරා වගේ 23,000 සීමාව කොටස් හොඳ පෙළේ 23,000 සීමාවෙන් පස්සේ ක්‍රමානුකූලව මේක යම් යම් අ, ඒ මට්ටමේදී ටෙක්නිකල් එක්ස්පෙන්සිව් ගතියක් එන්න පුළුවන් පොඩි ස්ලෝ ගතියක් ඇවිල්ලා ස්මෝල් ඩික්ලයින් එකක් එන්න පුළුවන් ඊට පස්සේ 25,000 සීමාවෙන් ඔබට උනත් කොටස් හොඳ පෙළ ගමන කිරීමේ හැකියාව පවතිනවා කියන වාතාවරණය තමයි දැනට නිර්මාණය වීම පවතින්නේ. ඉතින් මේ தත්ත්වය ඉතා හිතකර තත්ත්වයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරපු තවත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම කොටස් සඳපළ දැන් 20,000 සීමාව ළඟා වුණා. 23,000 සීමාව ළඟා වුණා. ඉතින් කොටස් සඳපළේ මේ වෙලාවේ කොටස් මිලදී ගැනීම සුදුසු නැද්ද කියන කාරණා සම්බන්ධයෙන් සමහර ආයෝජකයන් ගැටලුවක් වෙන පුළුවන්. මොකද කොටස් මිල ඉහළ ගිහින් තියෙන්නේ. දැන් ගන්න එක එක්ස්පෙන්සිව් වැඩි දාවාදානම් තියෙන කාරණේ. මම කලින් කතා කරපු රටේ ආර්ථිකයේ සිදුවන්නා වූ මේ ධනාත්මක වෙනස් වීමුත් එක්ක රටේ ආර්ථික වර්ධනයක් වෙනවා. ද සංසරණයේ වැඩි වීමක් සිදු වෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රසාරණයක් වෙනවා. ඒ වගේම තමයි කර්මාන්තංශ සේවා මේ සියලු අංශවල වර්ධනයක් දක්න ලැබෙනවා. මේ කාරණාත් එක්ක රටේ ආර්ථික වර්ධනය වීමක් සිදු වෙනවා. මේ කාරණාත් එක්ක ප්‍රතිඵලය වන්නේ මේ කෝපරේට් නැත්නම් ලිස්ටඩ් කම්පැනිස් වල ප්‍රොෆිටබිලිටි වැඩි වීම. මේ ලාභදායීත්වය වැඩි වීම තුළ ඒ සඳහා වැඩි වැඩි ආකර්ෂණයක් ආයෝජක ප්‍රජා තුළ නිර්මාණය වෙනවා. මේ නිසා මේ කොටස් වන්දපොළ මේ මට්ටමට පැමිණීම එක්ස්පෙන්සිව් කියලා කියන්න බෑ. මම ඔබට විග්‍රහ කරන්නම්. ඇයි අපි එහෙම කතා කරන්නේ කියන කාරණය. right. හරි. ඔබට පේනවා ඇති මම මේ ඩිස්ප්ලේ කරන මේ ස්ලයිඩ් එක ඔබ දකින්න බලන්න කොටස් හොඳපොළෙන් ඇට්‍රැක්ට් is an attractive මට්ටමක තියෙන්නේ මේ කොටස් හොඳපොළේ 2014 සිට 2025 මේ දක්වා අපේ කොටස් හොඳපොළේ price earning ratio එක PR ratio එක කොහොමද උනේ කියන කාරණා. සාමාන්‍යයෙන් අපි වර්තමානයේ ගත්තොත් එහෙම ලංකාවේ කොටස් හොඳපොළේ දැන් PR price earning ratio එක 9.3 වගේ මට්ටමක තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය පසුගිය අවුරුදු කිහිපේ ඇවරේජ් එක ගත්තොත් එහෙම පසුගිය අවුරුදු කිහිපය 10 years average එක ගත්තොත් එහෙම තියෙන්නේ 11.6. ඒ කියන්නේ අපි කොටස් හොඳපොළ මේ 20,000 මට්ටම සීමාව පැන්නත් පසුගිය අවුරුදු 10 ඇවරේජ් එකේ price earning ratio එකටත් වඩා යට මට්ටමේ තමයි කොටස් හොඳපොළ තාමත් පවතින්නේ. ඒ නිසා කොටස් හොඳපොළ මේ මට්ටමින් ඉහළට යෑමේ හැකියාව තව බොහෝ දුරට තියෙනවා. විශේෂයෙන්ම අපි ඉතිහාසයේ දිහා බැලුවොත් එම් 2021 දී අපි කොටස් හොඳපොළේ P අගේ තිබ්බේ 13.6ක්. දැන් තියෙන 9.3ක වගේ අගයක්. ඒ වගේම තමයි 2015 දී price earning ratio තිබ්බේ කොටස් හොඳපොළේ ASI එකේ තිබ්බේ 18ක් 2014 තිබ්බා 19.7ක්. එහෙන් බලද්දී අපි තාම ඉන්නේ 9.3 වගේ මට්ටමේ 10ටත් අඩු මට්ටම තමයි PE ratio එක වර්තමානයේ පවතින නිසා අපේ average 10 years average තියෙන price earning ratio 11.6 අඩුම තරම 11.6 මට්ටමේ උඩටවත් මේක මේ හැකියාවක් පවතිනවා. ඒ නිසා මම ඔබට විග්‍රහ කරේ මෙතනදී කොටස් වළඳපොළ මිල ඉහළ යාම 22,000 සීමා ළඟා වීම කියන්නේ අපි ආයෝජනය කරන එක අවදානම් කියන කාරණා සම්බන්ධව ඔබට යම්සි වැටහීමක් ලබා දෙන්න තාමත් අපි ඉන්නේ average 10 years average වල තමයි යට මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒ නිසා කොටස් වළඳපොළ විශේෂයෙන්ම කතා කරොත් එහෙම 23,000 වගේ මට්ටම සීමාවත් ඒ වගේම තමයි 24,000 25,000 වගේ සීමාවත් පසු කිරීමේ හැකියාව ඉදිරි කාලයේදී අපිට දක්නු ලැබෙයි කියන
විශ්වාසය පෞද්ගලිකව මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන් සලකා බැලුතු කාරණා ගණනාවක් පවතිනවා. අපිට සාමාන්‍ය කොටස් හොඳ පෙළේ අන්ඩබැලු සමාගම් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා සාමාන්‍යයෙන් මේ කොටස් හොඳ පෙළ 20000 සීමාව පැනීම අපිට කතා කරන්න පුළුවන් පිච් රේටිං ඒ වගේම තමයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කරන ආයතන අපිව අප්ග්‍රේඩ් කරලා තිනවා මේක සුබෝධායි තත්වයක් විශේෂයෙන් අපි දන්නවා අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ අපි සම්බන්ධ වීම තුල විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වීම තුල අපිට මේ ලංකාවට පුළුවන්කම ලැබිලා තිනවා මුද මූල්‍ය විනයක් සහිතව තමන්ගේ වැඩ කටයුතු පවත්වාගෙන යාම. මේ මූල්‍ය විනය සහිතව මේ අ, පරිපාලනය නැත්නම් මේ රටේ ආර්ථිකය පාලනය කිරීම හේතු කරගෙන තමයි මේ ධනාත්මක තත්ත්වයක ස්වභාවයක් අපිට මේ රටේ ආර්ථික තුළ දක්නට ලැබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළදී කොටස් හොඳ පෙළ කරේ ආයෝජන ආකාශය තව තවත් වර්ධනය වී කොටස් හොඳ පෙළ ඉන්ඩෙක්ස් 23000 24000 25000 වැනි මට්ටමට ඉදිරි කාලයේ ළඟා වීමට හැකියාව බොහෝ පවතිනවා කියන කාරණය තමයි ඔබට මෙතනදී ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි මෙවැනි වාතාවරණයක් තුළ අපි අවධානය යොමු කළ යුතු ශීර්ෂය මොනවද කියන කාරණය සම්බන්ධයෙන් කතා කරමු. විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ ශීර්ෂ ගණනාවක් පවතින ප්‍රධාන දේ තමයි අපි දන්නවා සැප්තැම්බර් ක්වාර්ටර් එන්ඩ් එකේ රිසල්ට් ඉදිරි කාලයේ ළඟා වීමට නියමිතයි. විශේෂ බැංකු හා මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් අවධානය ඒ වගේ තමයි අපි දන්නවා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ඩෙවලොප්මන්ට් එකක් ඉදිරි කාලේ තියෙනවා. දැනටත් තියෙනවා. ඉදිරි කාලේ වඩා යහපත් වෙයි. ඒ වගේම තමයි හොටෙල් ඉන්ඩස්ට්‍රිය නැත්නම් ගත්ත ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් එකක් තියෙන හොටෙල් සමාගම්කාරී අවධානය ඒ වගේම තමයි පාම් ඔයිල් ඒ වගේම තමයි ප්ලාන්ටේෂන් සමාගම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පුළුවන් අපිට ඒ ආකාරයට සර්විස් සෙක්ටර් එක නැත්නම් ඩයිවර්සිෆයි කම්පැනිස් තියෙනවා මේ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න පුළුවන් ඒ වගේම තමයි ප්‍රොපර්ටි සෙක්ටර් එකේ සැලකිය යුතු මට්ටම වර්ධනයක් අපි දන්නවා සාමාන්‍ය ඉකොනොමික් ග්‍රෝත් එකත් එක්ක ප්‍රොපර්ටි සම්බන්ධ පදු ඉල්ලුම වැඩිවීමක් තුළ මේ ප්‍රොපර්ටි සම්බන්ධව නිරත වෙන සමාගම් වල විශේෂම ඕවර්සීස් රියල්ටි සිටි ලෑන්ඩ් වගේ කම්පැනිස් තියෙනවා. කලම්බෝ ලෑන්ඩ් වගේ නැත්නම් මේ වගේ E2Y කම්පැනි ප්‍රොපර්ටි සම්බන්ධයෙන් නිරතලා ඉන්න ව්‍යාපාර කටයුතු කරන ප්‍රයිම් ලෑන්ඩ් වගේ කම්පැනිස් සම්බන්ධයෙන් ආකර්ෂණීය ආයෝජකයන් වැඩි වෙයි. ඉතින් මේ කාරණා සම්බන්ධව අපි අවධානය යොමු කරන්න හොටෙල් සමාගම්, බැංකු සමාගම්, මූල්‍ය සමාගම්, කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධ සමාගම් මේ වගේ සමාගම් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීම වඩාත් සුදුසුයි මගේ පෞද්ගලික විශ්වාසය. තවත් මෙනි වටනා වීඩියෝ කීපයක් හමුවුණත් ඔබට සමුදෙනවා. මම ධම්මික සේනාරත්න ඔබගේ මයි කවුන්සලර් YouTube channel එක තුලින්. ඔබට බොහොම ස්තුතියි සුබ දවසක්.